එක්තරා දවසක නරියෙක් කෑම හොයාගෙන කැලේ මැදින් ඇවිදගෙන ගියා. මේ විදිහට ටික දුරක් ගිය නරියට හොඳ සරුසාරෙට හෙදුණු මිදිගෙඩි වලින් පිරුණු මිදිවැලක් දකින්න ලැබුණා. ලොකු මිදිගෙඩිවල ලස්සන වගේම රසයක් ඇතයි කියා නරියට හිතුණා. තවත් බලබලා ඉන්නේ මොකටද? බඩකට පිරෙන්න මිදි කන්න ඕනේ. මෙහෙම හිතලා නරියා කෙල හලහලා උඩ තනින්න ගත්තා. කිහිප වතාවක්ම මෙහෙම කළාම නරියට හොඳටම හති. මඳ වේලාවක් හතියෙර වෙහෙස නිවාගත් නරියා නැවතත් උඩ පනින්න ගත්තා. දෙවනි වතාවෙත් එක මිදිගෙඩියක් හෝ කඩා ගැනීමට නරියාට නොහැකි වුණා. ඒත් ඌ උත්සාහය අත්හැරියේ නැහැ. තුන්වනි වතාවේ උඩ පනින්න ගත් නරියා මේ සැරේ නම් මම කොහොම හරි මිදි කනවමයි කියා හිතාගත්තා. ඒත් මේ නරියට උත්සාහයෙන් කිසිම ප්‍රයෝජනයක් උනේ නැහැ. මිදි ගෙඩියක් තියා මිදි කොළයක්වත් කඩා ගැනීමට නරියාට නොහැකි වුණා. ඌට හොඳටම කේන්ති ගියා. මේ මිදි කන්න හොඳ නෑ. හරිම ඇඹුල්. කෑවොත් බඩ රිදෙනවා. නිකම් මොකටද මිදි කාලා බඩේ අමාරුව හදාගන්නේ? කිව් නරිහාමි යන්න ගියා. Taman උත්සාහ කොට නොලැබුණු දේ ගැන බොහෝ දෙනෙක් අන්තිමේදී ඒ විදිහට අගුණ කියනවා. පුංචි දරුවන්ට මෙවැනි රසවත් ආදර්ශවත් කතා නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න. කතාව හොඳ නම් ලයික් එකක් දාන්න.